හරි. පළවෙනි ගානේ ඉඳන් බලාගෙන යමු. අපිට කියනවා මිටියක් රූපයේ දක්වා ඇති පරිදි ABC ලක්ෂ වටා එකම කෝණික ත්වරණයකින් පද්දනු ලැබේ. අවශ්‍ය වන ව්‍යාවර්තයන් පිළිවෙලින්. හරි. ඒ කියන්නේ මේ මිටියක් තියනවලු. හරි. මේ මිටියේ සාමාන්‍යයෙන් මිටියේ මේ මිට හදන්නේ මොනවයින්ද? සාමාන්‍යයෙන් ලී වලින්නේ. අර මිටිය අපි ඇනේට ගහන කෑල්ල හදන්නේ මොනවයින්ද? ඒක හදන්නේ අකඩ වලින්නේ. සාමාන්‍යයෙන් මිටියක් නිර්මාණය කරන්නේ මේ විදිහට. එතන මේ මිටියේ සාමාන්‍යයෙන් මේ කොටසට සාපේක්ෂව මේ කොටසේ බර ගොඩක් වැඩි. උඩ කොටසේනේ වැඩි බරක් තියෙන වැඩි ස්කන්ධයක් තියෙන උඩ කොටසේ. එතකොට දැන් මේ ගාන ඇහුවම සමහර අය දෙන ප්‍රශ්නයක් තමයි මේක හදන්න පාවිච්චි කරන්නේ මොන තියරියද? A B C. මොකද්ද මේ ගාන හදන්න පාවිච්චි කරන තියරිය? මොකද්ද මේකට ගන්න සමීකරණය? සමීකරණයේ තියරි දෙකක් ඕනේ. ඇදුවේ නැහැ? ඇදුවා. මොකද්ද ගන්න සමීකරණ? τ සමානයි I alpha එක ගන්නෙ. අපිට කියලා තියෙනවා එකම කෝණික ත්වරණයකින් පද්දනු ලැබේ. කෝණික ත්වරණය මේකේ තියෙනවනේ I alpha. එහෙමනම් අපෙන් අහන්නේ ව්‍යාවර්තයන් ගැන තමයි අහන්නේ. එතකොට මේ ඇල්ෆා නියතනම් හරි නියතනම් දැන් මේ ටෝ කියන කෙනා මොකද වෙන්නේ? අයිට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ අවාසිත ගූර්ණේ වැඩි කෙනාට තමයි වැඩි ව්‍යාවර්තයක් වෙන්නේ. අයි වැඩි වෙනකොට ටෝ වැඩි වෙනවනේ. එහෙනම් අපි බලන්න ඕනේ අවාසිත ගූර්ණේ වැඩිම කාගේද? ඒකට තමයි වැඩි ව්‍යාවර්තයක් ඕනේ. අවාසිත ගූර්ණේ අඩුම කාගේද? එයාට තමයි අඩු ව්‍යාවර්තයක් ඕනේ. හරි මට කියන්න එහෙනම් කවුරුවටද වැඩිම අවස්ථි ගූර්ණයක් තියෙන්නේ? වැඩි ස්කන්ධයේ තියෙන්නේ මෙතනනේ. එතන මෙතන වටා ගත්තම ඒ ස්කන්ධයේ තියෙන පුළුවන් තරම් ඈතින්. ඒක නිසා ඒ වටා අවස්ථි ගූර්ණේ වැඩිම. එහෙනම් I A තමයි වැඩිම කෙනා. හරි අපි අවස්ථි ගූර්ණ ලියාගත්තොත් I A තමයි වැඩිම කෙනා. එයාට වඩා I B අඩුයි. I C ගොඩක්ම අඩුයි. يعني මෙතනනේ වැඩි ස්කන්ධ තියෙන්නේ. එතකොට ව්‍යාප්තිය අඩුයි. I B IC එහෙනම් ව්‍යාවර්ත විචලනය වෙන්නේ කොහොමද? ඔය පිළිවෙලටම තමයි. τ A τ B τ C. හරි ඔය විදිහට තමයි යන්නේ. A B C කියන්නේ උත්තරේ අංක 1 එන්න ඕන. අය වගේ උත්තර කීපයක් තියෙනවනේ. තුනක් නෑ හරි ඒක උත්තරයි තියෙන්නේ. හරි මම දැක්ක මේ දෙකක් තියෙනවා වගේ. හරි A B C පිළිවෙලට එනතර උත්තරේ අංක 1. ඊට පස්සේ කියනවා දෙවෙනි ගාන. පහත් ඒ වගේමද? ඕනේ පහත් ඒ වගේ දැන්. හරි. ඊට පස්සේ අපි එනවා දෙවෙනි ගානට. එතකොට ඒකේ උත්තරේ 1 හෝ 5 එන්න ඕන. හරි. දෙවෙනි එකට එනවා. අක්ෂය වටා වාසිත ගූර්ණේ 2 kgm. එතන ඍණ දෙක නෙමෙයි m වර්ග වෙන්න ඕනේ ගැටලුවක් නෑ. 2 kgm වර්ග වූ භ්‍රමණය වන ජවරෝධයකට නිව්ටන් මීටර් 20ක් වන අන්න එතන පොඩි අවුලක් තියෙනවා. හරි ජවරෝධයකට 20යි නිව්ටන් මීටර වන බලයුග්ම වන විය කෑල්ල කපන්න වන බලයුග්මයක් යෙදීමෙන් හරි ඇයි 20යි නිව්ටන් මීටර බලයුග්මයක් කියන්නේ මොකද්ද? නිව්ටන් මීටර වලින් මොනවද තියෙන්නේ? ව්‍යාවර්තයේ තියෙන්නේ යුග්මයේ ගූර්ණේ නැත්තම් ව්‍යාවර්තයේ නිව්ටන් මීටර 20යි යෙදීමෙන් තප්පර 20ක කාලයක් තුලදී නිසලතාවයට ගෙනෙන ලදී. ජවරෝධයේ ආරම්භක කෝණික ප්‍රවේගය සොයන්න පොඩි රූපයක් අඳිනවා. මෙන්න ජවරෝධයේ ඔමේගා හරි කෝණික ප්‍රවේගයෙන් කැරක දෙනවා. හරි මේකට අපි ව්‍යාවර්තයක් යොදලා මෙයාව අපි නිසලතාවයට ගේනවලු තප්පර 20ක කාලයක් තුල. හරි හොඳට අහගෙන මේ ප්‍රශ්න සාකච්ඡාවද ගොඩක්ම වැදගත් වෙන්නේ. මේකේ කොටසක් දැන් අද කරනවා. ඉදිරි කොටස මම හෙට රැයට වගේ ඔයගොල්ලන්ට ඔන්ලයින් එකක් දෙන්නම්. ඒක අනිවාර්යෙන් බලන්න ප්‍රශ්න ටික කරලා අනිවාර්යෙන් බලන්න. මොකද ප්‍රශ්න සාකච්ඡාවද වැදගත් වෙන්නේ. අපිට ලොකු වෙලාවක් ගියාන තීර සාකච්ඡාවට ඉදිරියට කොහොම හරි කරන්න වෙනවා. හරි. එතකොට අපිට තේරෙන්න ඕන අපෙන් අහන්නේ ඔමේගානේ. අවසාන කෝණික ප්‍රවේගය දන්නවා. කාලය දන්නවා. අහන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය. දැන් චලිත සමීකරණයක් දාලා ගානක් හදන්න දත්ත කීයක් ඕනේද? හැම චලිත සමීකරණයක පද 4ක් තියෙනවා. අඩුම තරමේ 3 දෙනෙක් දන්නව නම් 4 වෙනිය හොයාගන්න පුළුවන්. දැන් දෙන්නයිනේ දන්නේ. අවසාන කෝණික ප්‍රවේගයේ කාලය විතරයි දන්නේ. තව එකක් හොයාගත්තා නම් වැඩේ කරන්න පුළුවන්. තව එකක් කොහොමද හොයාගන්නේ? තව දීලා තියෙන මොනවද? ව්‍යාවර්තයේ අවසිත ගූර්ණ. එහෙනම් මොකද කරන්නේ?
ටෝ සමානයි i ඇල්ෆා දානවා. ටෝ සමානයි i ඇල්ෆා දාන. ව්‍යාවර්තයේ 20යි අවස්ථිති ගූර්ණය 2යි වැඩි කිරීම ඇල්ෆා. ඒතර ඇල්ෆා කියලා කියන්නේ 10යි RAD S ඍණ 2. ඔය තියෙන කෝණික ත්වරණය. ඇත්තටම ගත්තොත් මේ තියෙන කෝණික ත්වරණය මේ මොකද්ද මේ තියෙන්නේ මෙයාගේ? කෝණික මන්දනය. හරි ඊළඟට අපි දානවා. හරි මෙයාගේ දැන් කෝණික මන්දනය හරි හොයාගත්තා. ඊළඟට දානවා අපි මෙයාට ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t. ඔමේගා කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි. ඔමේගා නෝට් තමයි හොයන්න තියෙන ඔමේගා. මෙතෙන්ට මන්දනයක් නිසා ඍණ දානවා. ඍණ 10යි. ගත වූ කාලය 20යි. එතකොට අපිට එනවා මේක මෙහෙට ගෙනාවම ඔමේගා සමානයි 200යි RAD S ඍණ 1. අර එන උත්තරේනේ අංක 3 200යි. ඒ මොකද? හරි ඊළඟට අපි එනවා තුන්වෙනි එකට. තුන්වෙනි එක කරන්න නම් අපිට ඇත්තටම තාම අමාරුයි වැඩේ කරන්න. අපි හතරවෙනි එකට එමු. තුන පුළුවන් ඕනනම් කරන්න ඕක අර වෘත චලිතයේ කරාට පස්සේ තමයි ඕක හරියටම කරගන්න පුළුවන්කම තියෙන්නේ. 4 තාරකා බිහිවිය හැක්කේ භ්‍රමණය වන විශාල ස්කන්ධ කුඩා පරිමාවන්ට සංකෝචනය වීමෙනි. හරි මේක කියන විදිහට තාරකාව හැදෙන්නේ විශාල ස්කන්ධයක් කුඩා පරිමාවකට සංකෝචනය වෙලාලු. මෙවැනි සංකෝචන වලදී භ්‍රමණය වන ස්කන්ධයේ අවසිත ගූර්ණය සහ කෝණික ප්‍රවේගය වෙනස් වන්නේ කෙසේද? ඒ කියන්නේ දැන් මේ භ්‍රමණය වන ස්කන්ධයක් තියෙනවා. අපි તો මේ අක්ෂය වටා කරගෙන කියලා. මෙයා එකපාර කියන්නේ ටික ටික කුඩා වෙනවා. මේක කුඩා වෙනකොට මෙයාගේ අවසිත ගූර්ණයටයි මෙයාගේ කෝණික ප්‍රවේගයටයි මොකද අහන වෙන්නේ? සරල අදහසක්. මේක මෙහෙම එකට කැටි වෙන්නේ කොහොමද? බාහිර ව්‍යාවර්ත වලින් නෙවෙයිනේ. අභ්‍යන්තර බල වලින් තමයි මේක මෙහෙම කැටි වෙන්නේ. කවුරුත් ගිහලා තරුව මෙහෙම තලලා මේක පොඩි කරන්නේ නැහනේ. ගුරුත්වාකර්ෂණ බල වලින් ඇදලා අරගෙන තමයි මේක එකතු කරගන්නේ මෙයා. එතකොට අභ්‍යන්තර බල වලින් තමයි මේක පොඩි වෙන්නේ. එතකොට මේක කුඩා වෙනකොට ස්කන්ධය භ්‍රමණක්ෂය කිට්ටුවට එනවා. එතකොට පළවෙනි සාධකය මොකද්ද? අවසිත ගූර්ණය අඩු වෙනවා. අවසිත ගූර්ණය අඩු වෙනවා. අවසිත ගූර්ණය අඩු වේ. ඊළඟට අපි දන්නවා L සමානයි I ඔමේගා. ඒ කියන්නේ කෝණික ගම්‍යතාවය කියන්නේ අවසිත ගූර්ණයේත් කෝණික ප්‍රවේගයේත් ගුණිතය. හරි එතකොට කෝණික ගම්‍යතා සංසිද්ධි නියමයේ අනුව මේ ගුණිතය මොකද වෙන්නේ? නියතව තියෙන්න ඕනේ. බාහිර ව්‍යාවර්තය දෙන්නේ නැත්නම් කෝණික ගම්‍යතා වෙනස් වෙන්නේ නැහනේ. එතකොට මේ ගුණිතය නියතයි නම් මේ දෙන්න අතර තියෙන සම්බන්ධය කොහොමද? ප්‍රතිලෝමව සමානුපාතිකයි. කෝණික ගම්‍යතා සංසිතිය අනුව ඔමේගා කියන කෙනා අයිට ප්‍රතිලෝමයි. එහෙනම් අවසිත ගූර්ණය අඩු වෙනකොට ඔමේගා මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕන. I අඩු වෙනකොට ඔමේගා වැඩි වෙන්න ඕනේ. එහෙනම් අවසිත ගූර්ණය අඩු වේ කෝණික ප්‍රවේගය වැඩි වේ. හරි එතන චූටි වාක්‍ය දෙකක් ඕනනම් දාගන්න. හරි මෙහෙම ලියන්න. ස්කන්ධයේ සංකෝචනය වන්නේ අභ්‍යන්තර බල මගින් බැවින් ස්කන්ධයේ සංකෝචනය වන්නේ අභ්‍යන්තර බල වලින් වන බැවින් සංකෝචනය වන්නේ අභ්‍යන්තර බල වලින් වන බැවින් අභ්‍යන්තර බල වලින් වන බැවින් අභ්‍යන්තර බල වලින් වන බැවින් එය මත බාහිර ව්‍යාවර්ත ඇති නොවේ. 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 බාහිර ව්‍යාවර්ත ඇති නොවේ. හරි එම නිසා වස්තුවේ කෝණික ගම්‍යතාවය නියත විය යුතුය. කෝණික ගම්‍යතාවය නියත විය යුතුය. කෝණික ගම්‍යතාවය නියත විය යුතුය. කෝණික ගම්‍යතාවය නියත විය යුතුය.
හරි යටින් ලියන්න මේක එතකොට අපිට අනික් ගණන් වල මේ තර්කෙම ගන්න පුළුවන්. යටින් ලියන්න L සමානයි I ඔමේගා. L සමානයි I ඔමේගා. L සමානයි I ඔමේගා. ඊට පස්සේ ලියන්න මෙයා නියතයි. LT තලයක් දාලා ලියන්න නියත වේ. ඊට පස්සේ යටින් ලියන්න එම නිසා ඔමේගා සමානුපාතිකයි අර ප්‍රතිලෝම සමානුපාතිකයි අයිට. ඔමේගා ප්‍රතිලෝම සමානුපාතිකයි අයිට. හරි. මෙහෙම නියත වෙන්න නම් ඔමේගා සහ I ප්‍රතිලෝම වෙන්න ඕන. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕන. මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙන්න ඕන. ඊට පස්සේ රිලෙන් එම නිසා I අඩු වෙන විට එම නිසා කැපිටල් I අඩු වෙන විට ඔමේගා වැඩි වේ. එම නිසා කැපිටල් I අඩු වෙන විට ඔමේගා වැඩි වේ. ඔමේගා වැඩි වේ. I අඩු වෙන විට ඔමේගා වැඩි වේ. හරි. ඊට පස්සේ බලන්න 10 වෙනි ගාන. අනිත් ටික කරන්න බෑනේ අපිට. 6 වෙනි ගාන අපි හැදුවා. 5 බෑ. හරි කේන්ද්‍ර දෙස තොරණ ඒව බෑනේ කේන්ද්‍ර අபிසාරි තොරණ ඒව තව කරේ නෑ. 10 වෙනි ගානට එන්න. ඔයාලට 10 11 පුළුවන්. හරි ඊට පස්සේ ආයි ඊළඟ පිටුවට යන්න වෙනවා. 10 සහ 11 බලන්න. 10 11යි. 10 කරන්න පුළුවන් 10 මේ අවශ්‍ය ගූර්ණ ගැටලුවක් තියෙන්නේ ඔය. හරි. ස්කන්ධයන් හා අරයන් සමාන වූද එක එකෙහි අක්ෂ වට අවසිත ගූර්ණයන් IG, ID සහ IS වූද වලල්ලක් තැටියක් සහ ගෝලයක්. හරි වලල්ලක් තියෙනවා තැටියක් තියෙනවා ගෝලයක් තියෙනවා. තුන් දෙනාගෙම අවසිත ගූර්ණයන් ගැන සැසඳීමක් දීලා තියෙනවා. වලල්ලට වඩා තැටි අවසිත ගූර්ණය අඩුයි, තැටියට වඩා ගෝලයේ අවසිත ගූර්ණය අඩුයි කියලා කියලා තියෙනවා. මේ තුන් දෙනා එකම උසක සිට ආනත තලයක් දිගේ පල්ලෙහාට ලිස්සීමකින් තොරව පෙරලෙනවලු. මට කියන කවුද මුලින්ම පල්ලෙහාට එන්නේ? මුලින්ම පල්ලෙහාට එන්නේ කවුද? තුන් දෙනාම එකම සයිස් එකේ එකම ස්කන්ධයක් තියෙන්නේ. හැබැයි අවස්ථි ගූර්ණ වෙනස්. මුලින්ම පල්ලෙහාට එන්නේ කවුද? දැන් පෙරලෙනවා කියලා කියන්නේ මොකද්ද? භ්‍රමණය වෙමින් පල්ලෙහාට එනවා කියන අදහසනේ. ලිස්සනවා කියලා කියන්නේ කැරකෙන්නේ නැහැ, භ්‍රමණයක් නැහැ, කෙලීම පල්ලෙහාට ලිස්සල එනවා. භ්‍රමණය වෙනවා කියන්නේ එක තැන කරගෙනවා. පෙරලෙනවා කියලා කියන්නේ කැරකි කැරකි එනවා පල්ලෙහාට. වැඩේ පැහැදිලි? එතකොට කවුද මුලින්ම පල්ලෙහාට එන්නේ? සරලයිනේ. යම් කිසි කෙනෙක්ගේ අවශ්‍යති ගූර්ණේ වැඩි කියන්නේ එයා කැරගෙන්න කැමති නැහැ. එතකොට එයාට අවශ්‍යති ගූර්ණ අඩුයි කියන්නේ එයා කැරගෙන්න කැමති. තුන් දෙනාටම සමාන තත්ත්ව දුන්නම ඉක්මනින් කැරකිලා පල්ලෙහාට එන්නේ කවුද එන? අවශ්‍යති ගූර්ණය අඩුම කෙනා. එතන මුලින්ම එන්නේ කවුද? ගෝලය. ඊට පස්සේ එන්නේ තැටිය. අන්තිමේටම එන්නේ වලල්ල. වැඩේ පැහැදිලි නේ. උතන අවශ්‍යති ගූර්ණේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර කාලයන් ගත්තොත් අඩුම කාලයක් යන්නේ TS නේ. අඩුම කාලයේ TS, TD, TR කියන උත්තරාංක 3 නේ එන්නේ. උත්තරාංක 3 එන්නේ. හරි? ඒක නම් මුකුත් ලියන්න අවශ්‍ය නැහැ. ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟට 11 කේන්ද්‍රය හරහා යන අභිලම්බය අක්ෂය වටා අභිලම්බ වෙනවා. අභිලම්බ අක්ෂය වටා අවශ්‍ය ගූර්ණයේ 9 kgm වර්ග වූ ජවරෝධයක් මෝටරයකට සම්බන්ධ කර ඇත. හරි? සම්බන්ධ කර ඇත. මෝටරයේ මතින් ජවරෝධයේ නිසලතාවයේ සිට මිනිත්තුවට පරිභ්‍රමණ 600ක් දක්වා ත්වරණය කරනු ලැබේ. ඝර්ෂණය නොසලකා හැරියොත් ජවරෝධයේ මත කරන ලද කාර්යය. හරි? මෙහෙමනේ කියන්නේ. ජවරෝධයක් තියෙනවා. මෙයාගේ අවශ්‍යති ගූර්ණය 9යි kgm වර්ගලු. හරි? මෝටරයක් සෙට් කරලා මෙයාව අපේ
හරි මොකද කරනවා කියලා කියන්නේ. මෝටරයක් සෙට් කළ මේ නිසලතාවයේ තියෙන ජවරෝධය අපි 600යි RPM අගයක් දක්වා ත්වරණය කරනවා කියලා කියන්නේ. කෝණික ප්‍රවේගය මං ඔමේගා කියලා දානවා. හරි ඔමේගා සොයන ක්‍රමය අපි දන්නවා. අපෙන් අහන්නේ ඝර්ෂණය නොසලකා හැරියොත් ජවරෝධය මත කරන ලද කාර්ය වන්නේ. කවුද ජවරෝධය මත කාර්ය කරන්නේ? ජවරෝධය කරකවන්නේ කවුද? මෝටරේ. මෝටරේ මගින් තමයි මෙයා මත කාර්ය කරන්නේ. ඒ කරන කාර්ය සොයන ක්‍රමයක් මට කියන්න. ඒ කරන කාර්යයට කාර්ය සොයන ක්‍රමයක් කොහොමද ඒක හොයන්නේ? කාර්ය සමානයි W සමානයි tau theta දාලා කරන්න බෑ වැඩේ. ඇයි බැරි? ඇයි ඒක දාන්න බැරි? ඇයි බැරි? අපිට මේකේ දත්ත මදීනේ මේ වැඩේ කරන්න. අපිට මේක වඩාත් ලේසි මොකකින් හැදුවනන්ද? දැන් මෙහෙම බලවන්නේ මේකට අදාළ කෝණික ප්‍රවේගය කීයද? ඔමේගා සමානයි 2πf. හරි? උත්තරේ අපිට phi ඇසුරෙන් තියෙන 2πf. ඒතර ඔමේගා සමානයි 2π f කියලා කියන්නේ rpm 600යි. බෙදීම 60යි. හර්ට්ස් වලින් දාන්න ඕනේ මෙතෙන්ට 10යි. ඒතර ඔමේගා කියලා කියන්නේ 20π. අපි මෙහෙම හිතුවොත් හරි 20π RADS වෙන එක. මෝටරේ මගින් කරන කාර්යයට මොකද වෙන්නේ? මෝටරේ මගින් කරන කාර්යයට මොකද වෙන්නේ කියලා හිතුවනම් ඔයාලට ඒක අල්ලගන්න පුළුවන්. මොකද වෙන්නේ? මෝටරේ මගින් කරන කාර්යයට මොකද වෙන්නේ? කාර්ය කරන්නේ ශක්තියක් වැය කරලා නේ. වැය කරන ශක්තියට මොකද වෙන්නේ? ඒක චාලක ශක්තිය විදිහට හම්බෙනව කාටද? ජවරෝධයට හම්බෙනවා. එතකොට මේ ජවරෝධයට මුලින් තිබුණේ නැති චාලක ශක්තියක් දැන් තියෙන්නේ අර මෝටරෙන් මෙයාට ශක්තිය දීපු නිසානේ. ඒතර එහෙනම් මෙයාගේ සිදු කළ කාර්ය සමානයි. සිදු කළ කාර්ය සමාන වෙනවා වැඩි වූ චාලක ශක්තියට. වැඩි වූ චාලක ශක්තිය. එතකොට වැඩි වූ චාලක ශක්තිය කියන්නේ ඉතින් මෙයාගේ දැන් තියෙන චාලක ශක්තිය තමයි මුලින් තිබුණේ නැහනේ. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් කොහොමද? භාගයයි I ඔමේගා වර්ග. හරි? එතකොට අපිට එනවා භාගයයි I කියන්නේ 9යි. ඔමේගා කියලා කියන්නේ 20යි මේකේ වර්ගය. එතකොට අපිට එනවා භාගය වැඩි කිරීම 9 වැඩි කිරීම 20යි ගේ වර්ගය කියන්නේ 400යි ෆයි වර්ග. මේකට මේක කැපෙනවා. එතකොට 200යි. මේකෙන් වැඩි කරාම 1800යි ෆයි වර්ග. ඔය තියෙන කරපු කාර්යය. හරි එතකොට අපි තේරුම් ගන්න ඕන මේක ජූල් වලින් එන්නේ. අපි තේරුම් ගන්න ඕන මේකේ කරපු කාර්යයට මොකද වෙන්නේ? ඒ කාර්යයෙන් තමයි මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙන්න කියන සාධකය අපි තේරුම් ගන්න ඕන. වැඩේ පැහැදිලිද? හරි. ওই විදිහට තමයි මේක ගාන හදන්න තියෙන ලේසිම ක්‍රමය ඔය තියෙන 1800යි ෆයි වර්ගය තමයි අපිට එන්නේ. ඊළඟට ඔයාලට හදන්න පුළුවන් ගානක් විදිහට තියෙන්නේ 15. හරි 15. 15. හරි ඊට පස්සේ 15 පුළුවන් 18 පුළුවන් 19 පුළුවන් ඔය විදිහට ගණන් සෙට් එකක් තියෙනවා හදන්න. හරි මේ ගණන් ටිකදී හදානකොට ඔයාලට තේරෙයි මේ හැමදාම විභාගයට අහලා තියෙන එකම වගේ ගණන් ටිකක්. හරි මුලදී ටිකක් ගණන් ටික හදාගන්න අමාරු වෙයි ඔයාලට සමහරක් විට ඔයා වැඩ කරලා නැත්තම් කලින්. හැබැයි ටික වෙලාවක් ඔය හදන් යනකොට එකම දේ තමයි මේ තියෙන කරකවල අහලා. හරි ඕන කොටසක් එහෙම ඔය අවුරුදු 40ක විතර පාස් පේපර් කරනවා නම් විභාගයට අලුත් ප්‍රශ්න ඔයාලට එන්නේ නැහැ. හරි එකම දේ තමයි කරගිලා තියෙන්නේ. අවුරුදු 40ක පාස් පේපර් කරලා බලන්න අවුරුදු 10ක විතර කරනකොට ඔයාලට රටාව අහු වෙනවා. එතනින් පස්සේ ඔයාලට නිකම්ම පාස් පේපර් ටික කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරගෙන ගියාම ඔයාලට ඒ ලෙවල් එකත් නිකම්ම කරගන්න පුළුවන්. ප්‍රශ්න රටාව ඔයා අල්ල ගන්න ඕනේ ඒ ලෙවල් එකේ. හරි වෘත්ත චලිතය භ්‍රමණ චලිතය වගේ එකක් ගත්තාම මේකේ අහන්න පුළුවන් හැම જાතියෙම වගේ අහලා තියෙන්නේ. අලුත් ප්‍රශ්න රටා කියලා හරි කලාතුරකින් එකක් දෙකක් තමයි තියෙන්නේ අහන්න. මොකද ඕගොල්ලෝගේ අහන්න පුළුවන් සීමාවකුත් තියෙනවනේ. තියෙන තරම් ප්‍රශ්න අහන්නත් බැහැනේ. හරි ඒ සීමාව ඇතුලේ දැන් ගොඩ ඔක්කොම වගේ අහලා තියෙන්නේ. මොකද ඒල පටන් ගත්ත දා ඉඳන් භ්‍රමණ චලිතය ගණන් තියෙනවා. හරි ඔක්කොම ටික ඔයා කරලා ගියාම ඔයාට කොහොමත් කරපු જાතිය ප්‍රශ්න ඇතයි විභාගෙට එන්නේ. හරි 15 බලන්න. 15 දී ඔයා ගේන්න ඕන තර්කය මොකක්ද කියලා ඔයා අඳුන ගන්න.
හරි නිකම්ම මේ තීර ටික පුළුවන් වුණා කියලා වට ගණන් හදන්න බෑ. ඒකනේ බ්‍රහ්මචාරිතය අමාරුයි කියන්නේ. මේක අපෙන් අහන ප්‍රශ්න ටිකක් අමාරුයි. ටිකක් අපි බාහිරින් දේවල් එකතු කරගෙන ඕනේ ගාන හදන්න. බලන්න 15. හරි මේ තියෙන පද්ධති පහේම දිග සමානයි. හරි දිග කියන්නේ සම්පූර්ණ දිග සමානයි. ස්කන්ධය සමානයි. හරි ඒ වල නවල තියෙන විදිය වෙනස් කට්ටිය. හරි නවල තියෙන විදිය වෙනස්. අපෙන් අහනවා ඔක්කොම ටික නිසලතාවයෙන් පටන් අරගෙන ඔමෙගා නෝට් දක්වා ත්වරණය කරනවා නම් ඔමෙගා නෝට් කෝණික වේගය ලබා ගැනීම සඳහා වැඩිම ශක්තියක් ඕනේ කාටද? මේ හදපු ගානත් එක්ක ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මොකක්ද අපි කියන තර්කය? මොකක්ද අපි කියන තර්කය? ඔමෙගා නෝට් කෝණික ප්‍රවේගයට ගේන්න වැඩිම ශක්තියක් ඕනේ කාටද කියලා යහන්නේ. මොකක්ද අපි කියන තර්කය මේක ගාන හදන්න. 15 හැදුවා. ඔගේ අවශ්‍ය ගුණ හොයන්න එහෙම යන්න එපා. ඔගේ බලන්න පොඩ්ඩක් මුලින්. මොකටද වැඩිම ශක්තියක් ඕනේ? මේමනේ. මේකෙත් අපි මේගොල්ලෝ කරකවන්න වැය කරන ශක්තියට මොකද වෙන්නේ? චාලක ශක්තිය විදියටනේ හම්බෙන්නේ. හැමෝම ඔමෙගා නෝට් වේගයට ගේනකොට අපි මේක කරකවන්න වැය කරන ශක්තිය චාලක ශක්තිය විදියට වස්තුවට හම්බෙනවනේ. එතකොට චාලක ශක්තිය සමානයි භාගයයි I ඔමේගා වර්ගනේ. එතකොට හැමෝටම දෙන්නේ එකම කෝණික ප්‍රවේගයක් නම් හරි චාලක ශක්තිය අනුලෝම වෙනවනේ අවසිත ගූර්ණයට. එහෙනම් අවසිත ගූර්ණයේ වැඩිම වස්තුවට තමයි මොකක් හම්බෙන්නේ? වැඩිම චාලක ශක්තියක් හම්බෙන්නේ. එහෙනම් එයාට තමයි වැඩිම ශක්තියක් අපි වැය කරන්න ඕනේ. එහෙනම් මෙතන අපි හොයාගන්න ඕනේ මොකද්ද? මේ සැකැස්ම පහෙන් වැඩිම අවසිත ගූර්ණයක් තියෙන කාටද කියලා අපි සොයා ගන්න ඕනේ. කාටද වැඩිම අවසිත ගූර්ණයක් තියෙන්නේ? පස්වෙනි එකනේ. ඒක මුත් ගානක් හදන්න දෙයක් නැහැනේ. බැලු බැලමට පේනවා 5. වැඩිම ව්‍යාප්තියක් තියෙන 5. හරි. ඊට පස්සේ ආ එන්න 18. 18 සහ 19. 18යි 19යි. හරි 18 19. ඊට පස්සේ ආර බලමු 21 හදන්න. හරි. දහට බලන්න. සමාන මාන කියන්නේ දිග පළල උස ඒවා සමාන මාන තියෙන දණු දෙකක් තියෙනවලු. හැබැයි ඒවයි ඝනත්වය වෙනස්ලු. එක්කෙනෙක් D එක අනිත් කෙනා D එක්කෙනෙක් DA අනිත් කෙනා DB ලු. හරි. A හා B ඒකාකාර දණු දෙකක් රූපේ පෙනෙනද භ්‍රමණය වේ. දඬු වල භ්‍රමණ චාලක ශක්තියින් සමාන නම් දෙන්නගෙන් භ්‍රමණ චාලක ශක්තියින් සමානයිලු. කෝණික ගම්‍යතාවයන් අතර අනුපාතය තමයි අහන්නේ. කල්පනා කරලා බලන්න. මොකද්ද ගන්න තියරිය කියලා මොකද්ද ඔයා ගන්න තර්කය මොකද්ද කියලා බලන්න ගාන හදන්න. මෙයා ඔමේගා A වලින් කරගෙනවා මෙයා ඔමේගා B වලින් කරගෙනවා කියලා අපි ගමු. හරි. මෙයා A මෙයා B. එතකොට මෙයාගේ ඝනත්වය DA. මෙයාගේ ඝනත්වය DB. දෙන්නගෙම භ්‍රමණ චාලක ශක්තියින් සමානයිලු. හරි අපි නිකන් EAEB කියලා ලිව්වොත් EAEB සමානයි. අපෙන් අහන්නේ ගම්‍යතා අතර අනුපාතය. කොහොමද අපි ලියන්නේ? කොහොමද අපි ලියන්නේ? හරි. හරි. මෙහෙම ගන්නවා. මෙයාගේ පරිමාව v කියලා ගන්නවා. එතකොට මෙයාගේ පරිමාවත් කීයද? v ම තමයි. දෙන්නගේ පරිමාව සමානයිනේ. එහෙනම් මට කියන්න මෙයාගේ ස්කන්ධය කීයද? මෙයාගේ ස්කන්ධය v වාරයක් da. ස්කන්ධය සමානයි පරිමාව වාරයක් ඝනත්වයනේ. මෙයාගේ ස්කන්ධය v වාරයක් db. හරි. ඔහොම අපිට ගත හැකියි. හරි.
දැන් මේක හැබැයි පොඩි අසාධාරණයක් තියෙන මේක අර අවස්ථිත ගූර්ණේ සූත්‍රය අපි දැනන් ඉන්න ඕන. දැන් මෙයාගේ අවස්ථිත ගූර්ණේ IA නම් IA සමාන වෙනවා කාටද? 12න් 1යි මම කලින් ලිව්වේ. ඒක ලියා ගන්න දුන්නේ නැහැ නේ. ML වර්ග. හරි. එතන මේකේ දිග L කියලා ගමු දෙන්නගේම දිග සමානයිනේ. හරි. 12න් 1යි ML වර්ග MA LA වර්ග. මෙයා එන්නේ 12න් 1යි MB LB වර්ග. ওই විදිහට ගන්නවා. දැන් අපිට හොයාගන්න ඕන අර රේඛී කෝණික ගම්‍යතා අතර අනුපාතය. LA බෙදීම LB අනුපාතය ඕනේ. ඒතර කෝණික ගම්‍යතාවය ලියන්න පුළුවන්. මෙයා IA ඔමේගා A බෙදීම IB ඔමේගා B කියලා. හරි. LA බෙදීම LB සමානයි. IA ට මේක ආදේශ කරා. 12න් 1යි MA LA වර්ග ඔමේගා A බෙදීම. මෙතන LA LB කියලා දාන්න දෙයක් නැහැ. දෙකේ දිග සමානයිනේ නේ. හරි. L වර්ග බෙදීම 12න් 1යි MB L වර්ග ඔමේගා B. මේවා ගැපෙනවා. LA බෙදීම LB සමානයි. MA කියලා කියන්නේ VDA ඔමේගා A වර්ග VDB මෙයානේ ඔමේගා B වර්ග. වර්ගයක් ආවේ කොහෙන්ද? වර්ගයක් තිබුණේ නැහනේ. හරි ඔමේගා A ඔමේගා B. V ට V කැපෙනවා. දැන් DA බෙදීම DB හරි. ඔයා හොයාගන්න ඕනේ මොකද්ද? ඔමේගා A බෙදීම ඔමේගා B කියන්නේ කීයද කියලා හොයාගන්න ඕනේ. ඒක හොයාගන්නේ කොහෙන්ද? එයාව හොයාගන්නේ කොහෙන්ද අපි? දෙන්නගේ භ්‍රමණ චාලක ශක්තියින් සමාන බව කියලා තියෙනවා. භ්‍රමණ චාලක ශක්තියින් අපිට ලියන්න පුළුවන්. අර EA සමානයි EB. භ්‍රමණ චාලක ශක්තිය එන්නේ I ඔමේගා වර්ග. භාගයයි IA ඔමේගා A වර්ගය සමානයි භාගයයි IB ඔමේගා B වර්ගය. දැන් මේක ටිකක් දිගට හැදෙන ගානක් ඉතින්. හරි. මේකට මේක කැපෙනවා. IA කියලා කියන්නේ 12න් 1යි VDA ස්කන්ධය L වර්ග ඔමේගා A ගේ වර්ගය සමානයි IB 12න් 1යි VDB L වර්ග ඔමේගා B ගේ වර්ගය. දැන් සුළු කරගන්න. 12න් 1ට 12න් 1 කැපෙනවා. V ට V කැපෙනවා. අර L වර්ගයට L වර්ගය කැපෙනවා. DA ඔමේගා A ගේ වර්ගය සමානයි DB ඔමේගා B ගේ වර්ගය. දැන් අපිට ඕනේ ඔමේගා A බෙදීම ඔමේගා B නේ. එතන අපිට එනවා ඔමේගා A ගේ වර්ගය බෙදීම ඔමේගා B ගේ වර්ගය සමානයි DB බෙදීම DA. එහෙනම් මේකේ වර්ගයේ මේ ඔමේගා A බෙදීම ඔමේගා B කියන්නේ කවුද? මේකේ වර්ගමූලය. ඒක මේකට ආදේශ කරන. දැන් ඉඩමදි වෙන්න නිසා මම උතනින් දැර නවත්තනවා. හරි. ඉතිරි ටික ලියමු අපි මේක හදාගත්තට පස්සේ උතන දෙනකන් ගන්න මුලින්. හරි. මෙතෙන් දෙනකන් ගන්න අපි ඊට පස්සේ ඊළඟ ටික හදන්න. මේක MCQ එකක් වුණාට සෑහෙන වදයක් දෙන ගානක්. හරි. හදන්න තාම ඉවර නෑ වැඩේ. තා චුට්ටක් තියෙන. හරි. ඊට පස්සේ අවසානයේට අපි ආදේශ කරනවා මේකට. හරි මේක අපි ඕනනම් 1 කියලා දාමු. 1 ආදේශය. හරි. LA බෙදීම LB සමානයි.
DA බෙදීම DB ඔමේගා A බෙදීම ඔමේගා B කියලා කියන්නේ DB බෙදීම DA ගේ වර්ගමූලය. ඔහොම නෙන්නේ. වරාන අවශ්‍ය නැහැ. එතකොට මේකේ DA ට DA මූලයක් කැපෙනවා DB ට DB මූලයක් කැපෙනවා. LA බෙදීම LB අනුපාතය සමාන වෙන්නේ DA බෙදීම DB ගේ මූලයට. හරි? එතකොට එන්නේ DA බෙදීම DB ගේ භාග්‍ය බලය. මූලයේ විදියට නෙමෙයි මේක පෙන්නලා තියෙන උත්තරේ තියෙන භාග්‍ය බලය. DA බෙදීම DB ගේ භාග්‍ය බලය. ඔය විදියට අපිට ගන්න පුළුවන්. හරි. මෙතන මේ වැඩේ මෙතනින් ඉවරයි. හරි. කියන්නේ කෝණික ගම්‍යතාවය අනුපාතයේ සොයන එක මෙතනින් తాවකාලික වැඩේ ඉවරයි. ඊට පස්සේ ඔයා මෙතන මේ ඔමේගා A බෙදීම ඔමේගා B අනුපාතය ඔයා වෙනම හදලා ආදේශ කරන්න. අතනින් අරන් ආදේශ කරන්න ඕන. හරි. ඔමේගා A බෙදීම ඔමේගා B සමාන වෙන්නේ DB බෙදීම DA ගේ මූලයට. මෙතන වර්ගයනේ තියෙන අතන අන්තිමට ආවේ. වර්ගයේ මූලය ගන්න. හරි. වර්ගමූලය අරන් ආදේශ කරා. P වර්ගයපයක් අඩු එල්ලුවේද ඒක ඕන්න අතන සුළු කරලා පෙන්නන්න. අර මේ කරේ මේ ටික අනිවාර්යෙන් රූප සටහන් දෙක දෙපැත්තට ඇඳලා මේ දත්ත ටික ලියා ගන්න ඕනේ. ඒ වයින් තමයි ගාන ගොඩනගන්නේ. හරි. ඊට පස්සේ ආයෙත් 19ට. මේකෙන් පස්සේ මේක අතනින් නෙමෙයි ඉවර වෙන්නේ අන්තිමට එක මෙතන තියෙන්නේ. මේකෙන් පස්සේ 19ට. හරි. 19 ඇවිල්ලා ඉතින් අර මරු කතරට දිය පොදක් වගේ මේක හැදුවට පස්සේ ටිකක් ලේසි ගානක්. හරි. බොහොම ලේසි ගානක්. දැන් මේකේ නමාරු ගානන්නේ මේක. 19 ලේසි ගානක්. බලන්න ඔයා 19. ආනත්තලේ අර කලින් ගානක වගේම ආනත්තලේ මුදුනේ තියලා එකම වෙලාවේදී එකම තත්ත්වයන් යටතේ පල්ලෙහාට අතාරිනවලු. මුලින්ම පල්ලෙහාට එන්නේ කවුද ඊළඟට එන්නේ කවුද කියලා යහන්නේ. පළමු දෙවුණු හා තෙවුණු වශයෙන් ආනත්තලේ පතුල කරා ළඟාවන්නේ. එකම තත්ත්වයන් නම් දෙන්නේ ඉක්මනින්ම පෙරලිලා පල්ලෙහාට එන්නේ කවුද? අවාසිත ගූර්ණය අඩුම කෙනා. හරි ABC වලින් කවුද අවාසිත ගූර්ණය අඩුම කෙනා? කවුද අවාසිත ගූර්ණය අඩුම කෙනා? තුන් දෙනාගේම ස්කන්ධ සමානයි ප්‍රමාණයන් සමානයි. ව්‍යාප්තිය අඩුම කාගේද නැත්නම් භ්‍රමණාක්ෂයට කිට්ටුවෙන් ස්කන්ධේ වැඩිපුර තියෙන කාගේද? Aද Bද Cද? පිටලමයි කාගේද ස්කන්ධයේ අවාසිත ගූර්ණය අඩුම කාගේද? තුන් දෙනාගේම ස්කන්ධ සමානයිලු. හරි සමාන ස්කන්ධ සමාන බාහිර අරයන් තියෙන්නේ. Aද Bද Cද? දැන් A ගේ ඔක්කොම ස්කන්ධයේ තියෙන්නේ වටේ. B ගේ හැමතැනම ඒකාකාරයි. C ගේ
තැන් තැන් වල ඉඩස් තියෙනවනේ. ඒතකොට ඒ ටික තියෙන්නේ එහායින් තියෙන්නේ. එහෙමනම් මේකේ අඩුම අවශ්‍යති කූර්ණේ තියෙන්නේ B ගේ. එහෙනම් මුලින්ම පල්ලෙහාට එන්නේ B. වැඩිම අවශ්‍යති කූර්ණේ A ගේ. අන්තිමට මෙන්නේ A. එහෙනම් උත්තරේ එන්න ඕනේ B C A. කියන්නේ උත්තරේ අංක 2. B C A උත්තරේ අංක 2 එන්නේ. දැන් බලන්න 21. 20 ඒවා හදන්න බෑ ඔයගොල්ලන්ට මේ තාම වෘත්ත චලිතය තීර කරේ නෑනේ. 21 හදන්න. 21 21 බලන්න. 21 21 හදන්න. 21 පුළුවන් හදන්න ගාන කියලා ටක් ගාලා හදන්න. කෝණික ගම්මිතා සංස්කෘතිය තියෙන්නේ බලන්න ඉක්මනට කියවලා ගාන. 21 කතා කරන්නේ නැතුව බලන්න ඉක්මනින්. කතා කරන්නේ 21 අර බොහෝ දුරට මේක ඉදිරි ටික හෙට රැයට සාකච්ඡා කරනවා ටියුට් එක ඉදිරි ටික. ඒක අනිවාර්යෙන් බලන්න. මොකද මේ උස්මටම මේක ඉවර කරගත්තේ නැත්නම් ඔයගොන්ට ආයි තව සතියක් දෙකක් ගිහිල්ලා ආයි කතා කරනකොට ඔයගොන්ට මතක නැහැ මොනවද මේ කතා කරේ කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ ඔයගොල්ලන්ට. මේක මෙහෙම ඉවර කරලා දාන්න ඕන. හරි. බලන්න 21 21 අර ඉක්මනට බලන්න දැන් වෙලාවත් අවසන් වීගෙන එන්නේ ඉක්මනින් බලන්න 21 අරේ 21 මෙන්න මෙහෙමනේ කියන්නේ. අරය ස්කන්ධයේ කැපිටල් M උද අරය කැපිටල් R උද ඒකාකාර වෘත්තාකාර තැටියක්. එහි තලයට ලම්බක වූ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා ඔමේගා කෝණික වේගයකින් සිරස් තලයක භ්‍රමණය වේ. හරි? හරි. මෙන්න මේ විදිහට තැටියක් තියනවලු. මේ තැටිය කේන්ද්‍රයේ වටා මෙහෙම භ්‍රමණය වෙමින් තියෙනවලු මේකේ කෝණික ප්‍රවේගය ඔමේගා කියලා කියනවා. හරි? මෙයාගේ ස්කන්ධයෙන් R. හරි මෙයාගේ ස්කන්ධයෙන් R. මේව කැරක් කැරක තියෙනකොට අපි මේකේ පරිධිය මත හරි මෙයා මෙහෙම කැරක් කැරක තියෙනකොට මේකේ පරිධිය මත අපි තියනවලු ස්කන්ධේ M බෙදීම අට වෙච්ච මැටි ගුලියක්. හරි හෙමින් තමයි තියෙනවා කියලා කියන්නේ. ඇයි ඒ හෙමින් තියන්නේ? හෙමින් තියන්නේ මැටි ගුලිය දමලා ගැහුවොත් එහෙම මේකේ ව්‍යාවර්ත ඇති වෙනවනේ. එහෙම නැති වෙන්නේ හිමින් තියන්නේ මැටි ගුලිය. හරි. මැටි ගුලියක් මේකේ හිමින් තියනවලු. හරි සෙමින් තැබු විට ඒ ඇලෙයි නම් පද්ධතිය නව කෝණික වේගය. කලින් තිබුණේ ඔමේගා. දැන් ඔමේගා ඩෑෂ්. හරි. තැටි ස්කන්ධෙම්. දැන් මට කියන්න මේකේ පාවිච්චි කරන තියරිය මොකද්ද? කෝණික ගම්මිතා සංස්කෘති නියම. එහෙනම් අපි ලියනවා. අපි මෙතනින් ලියමු. පෙර කෝණික ගම්මිතාව. ඒ කියන්නේ මේ මැටි ගුලිය අලවන්න කලින් කෝණික ගම්මිතාවයයි ඇලුවට පස්සේ කෝණික ගම්මිතාවයයි සමාන වෙන්න ඕන. අපි මෙතනින්ම ලියමුකෝ මේවට යටින්. පෙර කෝණික ගම්මිතාවය. පෙර කෝණික ගම්මිතාවය සමානයි පසු කෝණික ගම්මිතාවය. හරි. එතකොට පෙර කෝණික ගම්මිතාවේ ඉන්නේ දැන් කෝණික ගම්මිතාවේ ලියන්නේ I ඔමේගානේ. හරි. මෙයාගේ අවසිත කූර්ණය භාගයයි
mr වර්ග. හරි මේ තියෙන අවශ්‍ය ගූර්ණය කෝණික ප්‍රවේගය ඔමේගා. පසු කෝණික ප්‍රවේගය. පසු කෝණික ගම්‍යතාවය කියන්නේ. දැන් මෙයාගේ අවශ්‍ය ගූර්ණය කීයක් වෙනවද? තැටිය තියෙනවා. තැටිය අවශ්‍ය ගූර්ණයේ භාගයේ mr වර්ග. ඊට අමතරව තව කවුද තියෙන්නේ? මැටි ගුලිය තියෙනවා. මැටි ගුලිය අවශ්‍ය ගූර්ණය ලියන්නේ කොහොමද? මැටි ගුලිය අවශ්‍ය ගූර්ණය ලියන්නේ මැටි ගුලිය කියන්නේ ලක්ෂී ස්කන්ධයක් කියලා හිතන්න පුළුවන්. ඒතකොට ලියන්නේ භාගයයි m භාගය නෙමෙයි. mr වර්ග. හරි. එතන මෙතන එනවා අපිට ධන mr වර්ග. m කියන්නේ m බෙදීම 8යි r වර්ගය. ওই විදිහට අපි ගන්නවා. දැන් වැඩේ හරි. එතන අපිට එනවා m බෙදීම 8යි r වර්ග කෝණික ප්‍රවේගය ඔමේගා ඩෑෂ් කියලා ගන්නවා. දැන් මෙයාව සුළු කරන්න. ඕන්නම් හැමෝගෙම mr වර්ගයේ බැගින් තියෙන නිසා mr වර්ගයේ බැගින් හැමෝගෙම කපලා දානවා. ඊට පස්සේ අපි ඊළඟ ටික සුළු කරමු තව චුට්ටක්. මෙතන තියෙනවා භාගයයි ඔමේගා සමානයි භාගයේ ධන 8න් 1 වාරයක් ඔමේගා ඩෑෂ්. හරි. ඕනම් මේ ඔක්කොම දෙකෙන් වැඩි කරලා දාන්න පුළුවන් කමන්න තව පොඩ්ඩක් තියමුකෝ. සමානයි මෙතන එනවා අපිට පොදු හරය 8 ගත්තොත්. හරි. මෙතන 4ක් ඕනේ. 4 ධන 1 ඔමේගා ඩෑෂ්. භාගයයි ඔමේගා සමානයි 5 බෙදීම 8යි ඔමේගා ඩෑෂ්. දැන් මේක කපන 4යි. මේක මෙහෙට ගියාම ඔමේගා ඩෑෂ් කියලා කියන්නේ 4යි ඔමේගා බෙදීම 5යි. හරි. ඔමේගා ඩෑෂ් කියන්නේ 4යි ඔමේගා බෙදීම 5යි. කියන්නේ උත්තරේ එන්නේ අංක 3. 4යි ඔමේගා බෙදීම 5යි. ඊට පස්සේ බලන්න 25 වෙනි ගාන. 25 කතා කරන්නේ 25 26 27 නෙමෙයි 28 පුළුවන් වාට ඊට පස්සේ 27ත් පුළුවන් වෙයි බලන්න 25 බලන්නකො මුලින් හරි 25 බලන්න 25 ගැන හරි ලේසි ගානක් අර කියලා තියෙන විදිහට පොඩ්ඩක් හිතා ගන්න අමාරු ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් බලන්න කියවලා ගාන අල්ල ගන්න පුළුවන් වෙයි ක්‍රමේ. බඹර චක්‍රයක් ගැන තියෙන්නේ. අර හොම් බම්ර චක්‍රයක් තියෙනවලු මෙයාට මෙන්න මේ වගේ ඉසෙත් දරහා යන අක්ෂයක් වටා භ්‍රමණය වෙන්න පුළුවන්ලු. අර බම්ර චක්‍රය කරගන්නේ කොහොමද?
බම්බර චක්‍ර දාලා නැහැ අවුරුද්දට. අවුරුද්දටත් දානවා විසක් එකටත් දානවා අපිට පුළුවන් නම් මේකටම දානෝනේ අපි දානවනේ මල් වෙඩි පත්තු කරනවා එක එක අපි කරන්න පුළුවන් හැම වෙලාවෙම දානවා. වෙඩින් එකටත් දානවා මල ගෙදරටත් දානවා රතින් දානවා ඒ ඔක්කොම අපි කරනවානේ. හරි. ඉතින් මේ බම්බර චක්‍රත් අපිට දාන්න පුළුවන් හැම අවස්ථාවක් අපි දානවා. පොඩි කාලේ ඉඳන් අපි දානවා අවුරුද්දට දානවා හැම එකටම දානවා. දැන් මේ බම්බර චක්‍රයක සිද්ධ වෙන ක්‍රියාව මොකද්ද? බම්බර චක්‍රේ මේක ඇතුලේ වෙඩි බෙහෙත් පුරවලා තියෙනවනේ. එතන මොකද වෙන්නේ? මේ වෙඩි බෙහෙත් පත්තු වෙලා මෙතනින් එළියට වීසි වෙනකොට එයා මගින් මෙතෙන්ට මොකක් හම්බෙනවද? බලයක් හම්බෙලා මේ අක්ෂය වටා ව්‍යාවර්තයක් ඇවිල්ලා බම්බර චක්‍රේ කරගෙනවා. ඒතර අපිට මේ ගානේ කියනවා මෙන්න මෙහෙම එකක්. වෘත්තාකාර තැටියක හැඩයක් ඇති බම්බර චක්‍ර ආකාරයේ ගිනි කෙලි වර්ගයක්. හරි? දහනය මගින් ජනනය වන නියත ප්‍රතික්‍රියා බලයක් ඉසෙඩ් අක්ෂය වටා සුමට තිරස් පොළොවක් මත දැක්වෙන බව භ්‍රමණ චලිතය සිදු කරයි. ඒ කියන්නේ මේ මෙතනින් හම්බෙන ප්‍රතික්‍රියා බලය නියතයි. ඒ කියන්නේ මේ වෙඩි බෙහෙත් මෙහෙට මේ දහනය වෙලා මේ පැත්තට වීසි කරලා හම්බෙන බලය නියතයි. ඒ කියන්නේ මේක කොච්චරපත් වුණත් හම්බෙන බලය නියතයි කියලායි කියන්නේ. ඒක නිසා තමයි මොකක් වෙන්නේ? ඔක දැකලා බම්බරේ මුලින් කරගෙන වේගයට වඩා අන්තිමට කරගෙන වේගය එම් බලන් ඉඳලා පත්තු කළ දුවනවා. ඒ රතිඥානේ අන්තිමට කරගෙන වේගය මොකද වෙන්නේ? වැඩිනේ ඇයි වැඩි වෙන්නේ? මේකෙන් හම්බෙන බලය නියතයි. හරි? හැබැයි ඒ වුණාට පහු වෙනකොට මේක ස්කන්ධය අඩු වෙනවනේ. ඒතර අවශ්‍යති ගූර්ණය අඩු වෙලා මේක කරගෙන වේගය වැඩි වෙනවා. දැන් මේකේ අහන්නේ මේ බලය නියතයි නම් මෙන්න මේ පල්ලෙහා තියෙන ගුණිත වලින් මොනවද අහනෝ නියත වෙන්නේ? කතා කරන්නේ මේක කියලා තියෙනවා යම් අවස්ථාවක මෙයාගේ ස්කන්ධයෙන් ඊට පස්සේ මෙයාගේ අරය R අරේ කෝණික ප්‍රවේගය ඔමේගා මේකේ අරය R මෙයා කරගෙන කෝණික ප්‍රවේගය ඔමේගා අරේ ස්කන්ධයෙන් කොහොමද තියෙන ඊට පස්සේ මෙයාගේ කෝණික ත්වරණය කෝණික ප්‍රවේගය නෙමෙයි කෝණික ත්වරණය ඇල්ෆා අරේ ස්කන්ධයෙන් අරය R කියලා කියන. දැන් අපි දන්න දේ මොකද්ද නියතව තියෙන්නේ? මේ නියතයි කියලා උඩ කියලා තියෙන මොකද්ද? බලය නියතයි. මේ තියෙන්නේ නියත ප්‍රතික්‍රියා බලයකින්. එහෙනම් අපි මෙයාට දානවා ටෝ සමානයි I ඇල්ෆා. ටෝ කියන්නේ FR. හරි බලය F නම් අරය R නම් FR. සමානයි අවශ්‍ය ගූර්ණය භාගයයි MR වර්ග දීලා තියෙනවා ගාන එක. MR වර්ග ඇල්ෆා. දැන් R ට R කපලා දානවා. F සමානයි භාගයයි MR ඇල්ෆා. දැන් භාගය කියන එක කොහොමත් නියතයිනේ. එහෙනම් බලය නියත නම් කවුද නියත වෙන්නේ? MR ඇල්ෆා ගුණිතය නියත වෙනවා. වැඩේ පැහැදිලි? බලය නියතයි. හරි? මෙයා නියත වේ. ඒ නිසා මෙන්න මේ තුන් දෙනාගේ ගුණිතය තමයි නියත වෙන්නේ. වැඩේ පැහැදිලි? හරි සරල වැඩක් මේකේ තියෙන්නේ මේ රූප සරණ ඇදලා ඔයාට මේ ටෝ සමාන I ඇල්ෆා දාලා විසඳන්න තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. බලය නියත නම් මුන් තුන් දෙනාගේ ගුණිතය තමයි නියත වෙන්නේ. භාගය කියන එක ඉලක්කමක් ඌ කොහොමද නියතයිනේ. හරි. හදා ගන්න ගන්න. ඊට පස්සේ බලන්න 26. හරි 26 බලන්න. 26 තියරි ප්‍රශ්නයක්. ගානක් හදන්න දෙයක් නැහැ. තියරි වලින් තමයි වැඩේ යන්නේ. හරි 26 බලන්න 26 අපි ගාව තියෙනවා තැටි දෙකක් A තව එකක් තියෙනවා B
මේ දෙන්නගේම ස්කන්ධය සමානයිලු. හරිද? මේ දෙන්නගේ ස්කන්ධය සමානයි. ඒහා බී අරය විශාල වේ. මෙම තැටි ඒකලිතව අවකාශය තබා ඇත. ඒකලිත කියන්නේ වෙන මොකුත් නැහැ කියන අදහස. හරි? ඔහම තියලා තියෙනවලු. අපි දැන් ABC ප්‍රකාශන ටික කියවනවා. ඒ ප්‍රකාශනයේ කියනවා හරි තැටිවල කේන්ද්‍ර හරහා ක්‍රියා කරන බාහිර බලයක් යටතේ තැටිවල කේන්ද්‍ර හරහා ක්‍රියා කරන බාහිර බලයක් යටතේ දී ඇති වේගයක් ලබා ගැනීමට බීට වඩා වැඩි කාලයක් ඒට ගත වේ. හරි. දැන් මේවා මේ කොහෙද තියෙනවා කියලා කියන්නේ? අභ්‍යවකාශයේ තියෙනවා කියලා කියන්නේ. කේන්ද්‍රය හරහා බලයක් දුන්නම මොකද්ද සිද්ධ වෙන්නේ? කේන්ද්‍රය හරහා බලයක් දුන්නම මේවා කැරකෙන්නේ නැහැ. ඇයි ඒ? ව්‍යාවර්තයෙන් නැහැනේ. ඒතර කේන්ද්‍ර හරහා බලයක් සැපෙව්වම මේවා මොකද වෙන්නේ? රේඛීයව ත්වරණය වෙන එක තමයි වෙන්නේ. රේඛීයව ත්වරණය වෙනවා නම් හරි රේඛීයව ත්වරණය වෙනවා නම් කේන්ද්‍රයට බලයක් දීලා මේවා ත්වරණය කරනවා නම් අපි පාවිච්චි කරන සමීකරණය මොකද්ද? F සමානයි ma. දෙන බලයත් නියතයි ස්කන්ධයත් නියතයි නම් දෙන්නගේ ත්වරණයත් මොකද වෙන්නේ? නියතයි. එතකොට මේ දෙන්නගේ ත්වරණය නියතයි. එහෙනම් දෙන්නගේම වේගය ලබා ගන්න ගත වෙන කාලයන් සමානයි. එතකොට ඒ කියන ප්‍රකාශනය මොකද වෙන්නේ? වැරදි. ඒ කියන ප්‍රකාශනය වැරදි. හරි? ඒ වැරදි. මොකද කේන්ද්‍රය හරහා බලයක් දුන්නම මේවා භ්‍රමණය වෙන්නේ නැහැ. රේඛීය චලිතයක් තියෙන එක එතන ලියා ගන්න ඕන. හරි? කේන්ද්‍රය හරහා බලයක් ලබා දුන්නට මේවා හයි කරලා නැහනේ කරගෙන පුළුවන් ඉතින් නිකන් අභ්‍යවකාශය තියෙනවා කියලානේ කියන්නේ. කේන්ද්‍රය හරහා බලයක් ලබා දුන්න විට වස්තුව භ්‍රමණය නොවේ. වස්තුව භ්‍රමණය නොවේ. රේඛීයව ත්වරණය වේ. වස්තුව භ්‍රමණය නොවේ. රේඛීයව ත්වරණය වේ. රේඛීයව ත්වරණය වේ. රේඛීයව ත්වරණය වේ. රේඛීය ත්වරණය වෙන එක තමයි වෙන්නේ. භ්‍රමණය වෙන්නේ නැහැ. ත්‍රේ වැරදි. ඊට පස්සේ සිම්පල් B. තැටිවල අක්ෂ වටා බාහිර ව්‍යාවර්තයක් යටතේ බාහිර ව්‍යාවර්තයක් යටතේදී බාහිර ව්‍යාවර්තයක් යටතේ දී ඇති කෝණික වේගයක් ලබා ගැනීමට ඊට වඩා වැඩි කාලයක් B ට ගත වේ. හරි? B C. හරි. මේ වගේ සත්‍ය වෙන්නේ මොනවද කියලා අහන්නේ. දැන් මට කියන්න මේකේ B තර්ක කරන්න කලින් C තර්ක කරන එක ලේසි. මොකද B ට හේතුව වෙන්නේ C. C වලදී මොකද්ද කියන්නේ? අවස්ථිතිය ගැන කියන්නේ භ්‍රමණ අවස්ථිතිය. අවස්ථිති ගූර්ණය ගැන කියන්නේ. මේ දෙන්නගේ අවස්ථිති ගූර්ණය වැඩි කාගේද? A ගේ අවස්ථිති ගූර්ණය වැඩි. A ගේ අවස්ථිති ගූර්ණය වැඩි. B අක්ෂයේ වටා B තැටියේ අවස්ථිති ගූර්ණය අවස්ථිතිය එහි එමගේට වඩා වැඩිලු. හරිද වැරදිද? වැරදි. A ගේනේ වැඩි. මේක කියන්නේ B ගේ වැඩි කියලා. වැරදි. C වැරදි. B තැටිවල අක්ෂ වටා බාහිර ව්‍යාවර්ත දුන්නා. මේ දෙන්නටම බාහිර ව්‍යාවර්ත දෙකක් දුන්නම දී ඇති කෝණික වේගයක් ඉක්මනින් ගන්න. පස්සේ ගන්න වඩා වැඩි කාලයක් යන්නේ B ටලු. නෑනේ. මෙයාගේ අවශ්‍යති ගූර්ණයට වඩා මෙයාගේ අවශ්‍යති ගූර්ණය අඩුයි. දෙන්නටම එකම ව්‍යාවර්තයක් දුන්නම් වැඩි ත්වරණයක් හම්බෙන්නේ මෙයාට. ඒතර ඉක්මනින් ත්වරණය වෙලා දීලා තියෙන ප්‍රවේගයට එන්නේ මෙයා. එහෙනම් මෙයාට වැඩි කාලයක් යනවා කියන එක වැරදි. එහෙනම් මේක Aත් වැරදි, Bත් වැරදි, Cත් වැරදි. ඒතර උත්තරේ එන්නේ ABC සියල්ලම අසත්‍ය වේ. ABC සියල්ලම අසත්‍ය වේ තමයි එන්නේ. හරි? ABC සියල්ලම අසත්‍ය වේ. හරි? සියල්ල අසත්‍ය වේ තමයි එන්නේ අපිට. හරි. එතකොට මේකේ ඉතිරි ප්‍රශ්න ඔයා ගෙදරින් හදලා තියන්න. බොහෝ දුරට හෙට රැයට මේක ඉතිරි ටික අපි සාකච්ඡා කරන ඔන්ලයින් එකක් අරගෙන ඒක බලලා වා එතකොට අඟහරුවාදට කලින් වැඩේ ඉවර කරගන්න බලන්න. හරි? මොකද මේක ගොඩක් කල් ගියොත් එහෙම ඔයාලට මේ ටික අමතක වෙලා යනවා ඊට පස්සේ කරගන්න බැරි වෙනවා. ඒක නිසා පුළුවන් තරම් ප්‍රශ්න ටිකක් අද කරලා ඉවර කරන්න. ඊට පස්සේ ඩිස්කෂන් එක බලන්න රැයට. හරි. දැන් හරි. අද මං හිතනවා මේ තව ටිකක් කරන්න තිබුණා නම් හොඳයි. නමුත් අපි සැලකුතු ප්‍රමාණයක් කරාට ටික ටික මතක් වෙන්නේ නැති කියලා මං හිතනවා. සහ ගණන් හදන්න පොඩි රිද්මයක් එන්නේ නැති ඔයාලට තියෙන දැන් ඕක ආයි බිඳෙන්න කලින් ගණන් හදන්න නැත්නම් ආයි මාස 3ක් විතර ගියාම ඔයාලට හිතන මොකක්ද?
භ්‍රමණ චලිතය අමාරුයි මට භ්‍රමණ චලිතය කරගන්න බෑ කියලා. ඒක නිසා ඕක අද හෙටම මේක කරලා ඉවර කරගන්න. එතකොට ඔයාලට තහවුරු වුණොත් භ්‍රමණ චලිතය පුළුවන් කියලා ආයි බැරි වෙන්නේ නැහැ. නිකන් යන්තම් පුළුවන් වෙලා නැවැත්තුවොත් ආයි මාසයක් දෙකක් ගියාම හිතනවා බෑ කියලා. ඒක නිසා ඔයා මේක අද හෙටම කරලා ඉවර කරගන්න ගණන් ටික. ඊට පස්සේ හරි අපි වෘත්ති චලිතය කතා කරමු. හරි. දැන් වැඩ ඉවර නම් යන්න බලුවන් ප්‍රශ්න දෙනවා නම් අහලා